මහ බඩවැලේ ඇතිවෙන පිළිකාවල රෝග ලක්ෂණ මොනවාද? ඒ රෝග ලක්ෂණ ඇති වෙන්නේ කොහොමද? ඒ රෝග ලක්ෂණ ඔබ දැනගත්තොත් ඔබ කළ යුත්තේ මොකක්ද? බගල මාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ මේ වීඩියෝ එකේදී අපි මහ බඩවැලේ ඇතිවෙන පිළිකාවල රෝග ලක්ෂණ ගැන කතා කරමු. මහ බඩවැලේ ඇතිවෙන පිළිකා කියන්නේ ලංකාවේ දකින්න පුළුවන් පිළිකාවෙන් බහුලතම පිළිකාවෙන් එකක්. සාමාන්‍යයෙන් අවුරුද්දකට මහ බඩවැලේ තියෙන පිළිකා 3000 විතර ලංකාවේ අපි දකිනවා. ඒ වගේ මේ පිළිකා එන්නම වැඩි වෙන තත්ත්වයක් තමයි අපිට දකින්න තියෙන්නේ. තවත් මතක තියාගන්න ඕනේ තමයි මහ බඩවැලේ තියෙන පිළිකා මුලින් හඳුනා ගැනීමට වැඩ පිළිවෙලක් දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයක හිතා මේ පිළිකා බොහෝ විට අපි හඳුනා ගන්නේ ඒහයින් රෝග ලක්ෂණ ඇති වෙනකොට. හැබැයි පිළිකාවකින් රෝග ලක්ෂණ ඇති වෙන්නේ ඒ පිළිකාව වර්ධනය වෙනකොට. ඒ කියන්නේ තරමක් පැතිරුණාට පස්සේ. ඒ හින්දා පිළිකාව කලින් හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. මහබඩවැලේ ඇතිවෙන පිළිකා තියෙන රෝගීන් වැඩි ප්‍රමාණයකට දකින්න පුළුවන් රෝග ලක්ෂණයක් තමයි මල පාසක ලේ පිටවීම. එහෙමත් නැත්නම් ගුද මාර්ගයෙන් ලේ පිටවීම. ගොඩක් දෙනෙක් මේක දැක්කම බය වෙනවා. මුලින්ම මතක තියාගන්න තමයි මල පාසක ලේ පිට වෙන්න බහුලතම හේතුව අල්සර්ස් වගේ භයානක නුවණ රෝග තත්ත්ව. හැබැයි මහබඩවැලේ ඇතිවෙන පිළිකාවලින් මේ වගේ ලේ දකින්න පුළුවන්. මේ ලේ තදලක් පාට කළු පාට වගේ වෙන්න පුළුවන්. අනිත් ලේ කියන්නේ රතු පාට වෙන්නත් පුළුවන්. මෙය පදාපවති මේ පිළිකාව තිබෙන ස්ථලණය. මහබඩවැලේ වම් පැත්තේ තියෙන පිළිකාවෙන් රතු පාටට ලියෙන්න පුළුවන්. ආන්බැලේ දකුණු පැත්තේ ascending colon පිළිකාවෙන් තද පාටට කළු පාටට වගේ ලියන්න පුළුවන්. පිළිකාවක් තුවාල වෙලා රුධිර නාරවලින් රුධිරය වහමින් වෙනදී තමයි මල පහසප කරත් ලේ පිට වෙන්නේ. මේ වගේ ලේ පිට වෙනකොට ලේ මල පහසකට පිශ්ව වෙලා තියෙන්නත් පුළුවන්. මල පහවල මතු පිට තියෙන්නත් පුළුවන්. මල පහ නැතුව ලේ විතරක් වැසිකිළියේදී පිට වෙන්නත් පුළුවන්. මහබඩවැලේ ඉතින් පිළිකාවකින් ඇතිවෙන්න පුළුවන් තවත් රෝග ලක්ෂණයක් තමයි මේ වැසිකිළියාවේ රටාවේ තිබෙන වෙනස්කම්. මේකේ වැදගත්ම දේ තමයි ඔබේ සාමාන්‍ය රටාවට වඩා වෙනස්කමක් තියෙනවද කියන එක හඳුනා ගැනීම. මේක ප්‍රධාන ආකාර දෙකකට වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි වෙනදාට වඩා වැසිකිළි යන එක අමාරු වෙන එක. ඒ කියන්නේ බාර ගන්න අඩු වෙන එක. ඒවත් නැත්තම් යන මල පහ ඝන වීම, බඩ වේලවීම. අනිත් දේ තමයි වෙනදාට වඩා වැඩි වාර ගානකින් බල පහ පිට වෙන එක. යන බල පහ වෙනදාට වඩා දියර ගතියට පිට වෙන එක. මේ ලක්ෂණ දෙකම පිළිකාවක් නිසා ඇති වෙන්න පුළුවන්. පිළිකාවක් නිසා මහ බඩවැලේ අවේදතාවයක් ඇති වෙනවා නම් බල පහකට ගමන් කිරීම බාධාවක් තියෙනවා. යන වාර ගාන අඩු වෙන්න පුළුවන්. බල පහ ඝන වෙන්න පුළුවන්. ඊමගේ පිළිකාවකින් සීදම් වැඩි ශ්‍රාවය කරනවා නම් මල පහන වාර ගාන වැඩි වෙන්න පුළුවන්. මල පහ දියර ගතියට යන්න පුළුවන්. මේ වගේ මේ මල පහ වල ඇති වෙන වෙනස්කම් දෙකම පිළිකාවක් නිසා ඇති වෙන්න පුළුවන්. මහ බඩවැලේ තියෙන පිළිකාවකින් ඇති වෙන්න පුළුවන් තවත් රෝග ලක්ෂණයක් තමයි උදරයේ ඇති වෙන වේදනාව. උදරයේ වේදනාවක් ඇති හේතුව කීපයක් පිළිකා නිසා තියෙනවා. පළවෙනි දේ තමයි මම කලින් සඳහන් කරා වගේ දාපටවැලේ අවහිරතාවයක් තියෙනවා නම් අලපාවට ගමන් කිරීම ආදාවක් තියෙනවා නම් එතනින් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. පිළිකාව රුධිරය ඔස්සේ පැතිරෙනවා නම් කශේරුකාමෙන් පැතිරලා තිබෙනවා එහිදී ඔබට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ආකාරයේ වේදනා මහ බඩවැලේ පිළිකා නිසා ඇති වෙන්න පුළුවන්. මහ බඩවැලේ ඇති පිළිකාවකින් ඇති වෙන්න පුළුවන් තවත් රෝග ලක්ෂණයක් තමයි රක්ත හීනතාවය. මේකට ප්‍රධානම හේතුව තමයි මල පාසාවක ලේ පිටවීම. හැබැයි
මෙහිදී ලේ පිට වෙන්නේ ඇහැට පේන්නේ නැති තරම් කුඩා ප්‍රමාණවලින්. කාලයක් තිස්සේ මේ වගේ ලේ පිට වුණාට පස්සේ තමයි රක්තහීනතාවයක් ඇති වෙන්නේ. මේක සාමාන්‍යයෙන් කරන පරීක්ෂණකින් හඳුනා ගන්න බෑ. මේ සඳහා වෙනම පරීක්ෂණ කරන්න අවශ්‍යයි. පිළිකාවකදී හදිසියේ බර අඩුවීමක් ඇති වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ආහාර රටාවේ වෙනසක් නැත්නම් මෙන්න තරම් බාර ගන්නවා නම් ඒත් බිම අඩු වෙනව නම් මේකත් මහබඩ වැලි පිළිකාවක් නිසා වෙන්න පුළුවන්. හැබැයි මහබඩ වැලි පිළිකාව වලින් බර අඩු වෙන්න පටන් ගන්නේ බොහෝ අවස්ථාවලදී ඒක පැතිරෙනකොට. විශේෂයෙන්ම අක්මාවට වගේ පැතිරෙනකොට. මේක මුලින් නැති වෙන රෝග ලක්ෂණයක් නෙමෙයි. මම මුලින් සඳහන් කරා වගේ මේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ පිළිකාවක් වර්ධනය වෙනකොට. මේ රෝග ලක්ෂණ වලට බිය වී යුතු නැහැ. පිළිකාවක් කලින් හඳුනා ගන්න තරමට ඒ ප්‍රතිකාරවල සාර්ථකත්වය වැඩි. අද YouTube channel එකේ Facebook page එකේ science එක feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.